Halo, කොහමද? හොඳේ ඉන්නවද? ඉන්නවනේ? මම මචං අද කුඹුර පැත්ත ආවා. කුඹුරේ වැඩ. ඒ මල්ලි වැඩ. මට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. හරිද? ඉතින් මචං මට හිතුණා මේ කැලේ පැත්තට ඔබ ඩ්‍රවුමක් දාලා එන්න ගිහිල්ලා. යන්නද? දෙන්න මෙයා අම්මෙලිකමට. අද මල් ළඟ තියෙන ලයිට් ට්‍රැක් විතරයි. වෙන මොකුත් නැහැ. මාළු අල්ලන්නත් නෙවෙයි යන්නේ ඈ. අන්න මචං අලි වැට තියෙනවා. අලි වැටෙන් එහා පැත්තට යන්න ඕනේ. බලමු ගිහිල්ලා මොනවද කන්න තියෙන්නේ කියලා උඩ. ඈ. වලවල් මාළු හිටියෝ. මොකෙක් හරි කමු. ඉන්න එකෙක් කනවාද දැන් ගිහිල්ලා. යා. අවුයි මරවකේ. අන්න මචං අලි වැට. මේ දවස්වල යන එක පොඩ්ඩක් බයනට කමන්නේ යා. මෙතනින් මචං ඇතුළට යා. ඇලේ නම් සද්ද එනවා මං හිතන්නේ වතුර එනවා තාම. මොන්න මචං කැලේ ආරම්භයි. මේ සත්තුත් ඇවිත් පේනවනේ යඩි. මේ මේක කාලේ ගිහිල්ලා. මේ දවස්වල ටික භයානකයි ඉතින් මේක. මේ පේනවනේ යඩි. කුඹුරු පැහැලින්න මචං සත්තු ඉන්නවා මේ හරි. මේ ගස් පෙරලා ඔන්න මචං ඇලට මං ආවා. බිලිකොක්ක කරන්නේ නෑ මම මේ වෙලට ආපුව ගමන් ආවේ. මල් ප්ලේස් එක. සුපිරියෝ. කොහොමද මෙතන? අරනේ. වෝල්ලටක් ගහන්න පුළුවන්. දැන් මචං මේ අපි ඉන්නේ සත්තුන්ගේ මචං සොහනක. සත්තු වතුර බොන්න එන්නේ. එතකොට ජීවිතයේ අන්තිම ටික මචං ඉවර කරන්න එන්නේ මෙන්න මේ හරියට. මේ මචං කුළුහරකෙක්. මැරිච්ච කුළුහරකෙක්ගේ බඩු. ඉන්න ඔය ඔළුව තිබ්බා වගේ මතකයි මට. මේ මචං එයා නම් මචං ඌරෙක් වෙන්න ඇති. ඔව් ඌරෙක්ගේ තමයි. ඌරෙක්ගේ තමයි මේ පැත්තට මේක ඌරෙක්ගේ වෙන්න ඕනේ. දන්නේ කෙනෙක් කියන්නේ මං හිතන්නේ ඌරෙක්ගේ. එතකොට මචං අර ඉන්නා කුළුහරකෙක්. මේ මචං මේ කුළුහරකෙක්ගේ හැටකට. බහන්නේ. තව ඇති මචං මේ හැරි ගොඩක් තිබ්බා මේ ගියේ වැස්සට හොදන් ගිහිල්ලා. මෙතන තව මචං මං හිතන්නේ සත්තු මැරෙන්නේ. මේ කියන්නේ මෙතන මං සෑහෙන්නේ දැකලා දෙනවා සත්තු මැරලා ඉන්නවා. මේ මචං පත්ත ඌරෙක් ගිය මේකන. ඌරෙක්ගේ තමයිනේ මේ උස. මේ බලනවා. මේ ඌරෙක්ගේ හකු තමයිනේ. මේ දර තියෙන්නේ. මේක තමයි මරු වගේ ඔය. මොකද හදාගන්න. එපා ඕනේ. කැලේ දේවල් කැලේම තිබ්බා ඔය. අපි යා. තාම කණ්ඩේ කියලා දබ ගෙඩියක්වත් හම්බුනේ නැහැ. බලමු ඉස්සරහට ගිහලා මොනවද හම්බෙන්නේ කියලා. පිළිවෙක්කක් තිබ්බා නම් මචං මාළුවෙක් අල්ලන්න පිළිවෙක්කක් නැහැ. එහා පැත්තට යමු. මේ පොඩි මාළු ඉන්නවා. මේ දෙක. ඔය ඉස්සර ඔය. බාර දෙකක් දානවා යනවා. ගහක ගෙඩියක්වත් නැහැ ওই කණ්ඩ. බලනකො විච්චේඩේ. දන්න පාරෙන් ගියේ නැහැ. හරියට දන්න නැති පාරක් තියෙනවා එහා පැත්තේ. මං හිතුවා යන්න පුළුවන් වෙයි කියලා. අතර මං උනා කියනවා.
අම්මා තැට්ටේ සද්ද ඇහෙනවා මචං. කොහෙන්ද කියලා හොයාගන්න බෑ ඔය. ඇලදිගේ මං ආවේ නැහැ හරිද? අමාරු හින්දා. උඩින් කැලෙන් ඇවිල්ලා ඇලට වැටෙන්නම් කියලා ආවා. දැන් පාරක් මතක නැහැ කියනවා. යන තැන එක වගේ. අම්මා වට මහන්සි ඔය. ඔය තැට්ටේ සද්ද පොඩ්ඩක් අහනකො. ඇහෙනව නේද? සද්ද ඇහුනට මචං කොහෙන්ද කියලා හොයාගන්න බෑ. දැන් පැයකට වැඩි ඔය. අම්මා වීඩියෝ කෝල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. යයියා ඇල හොයාගත්තා නම් මචං වැඩේ අවුලන්නේ නැහැ. හරිද? කොහොම හරි හොයාගන්න පුළුවන්. හැමතැනම එක වගේ කියනකො. රෑ වෙද්දි ඉන්නත් බෑ ඔයි මේ. සත්තු වෙනවනේ මචං. මේ ගෝයන් කැපෙන කාලේනේ. ඒකින්ද සත්තු වෙන ඔයි. ඇලේ සද්දයක්වත් නැහැ කියනවා රෙද්ද. අයියෝ රෑ වෙලා තියෙන්නේ බලනවා කරුලත් ඇරලා තින්නේ මාර කේස් එක. ෆෝන් එකක් දාලා ආවනේ කුම්පතේ වගේ. එහෙම වතුර තිබ්බා අයියෝ ඉන්න කරු ඉන්නේ මම. අම්මා කොහෙටද යන්නේ? මම උකන වැඩි උනේ අද රෑ ඉන්න වෙයිද නැහැ. ටෝච් එකකුත් නැහැ. මගුලක්වත් නැහැ. ඇලේ සද්දයක් පේන මානෙක නෑ ඔය. මම මචං අවුල තියෙන එද්දි මචං කොළ අත්තක්වත් එල්ලලා ආවේ නෑ ගහකට. දෙවියන්ව මතක් කරලා ආවේ නෑ. කයි අවුල. මට වතුර තිබ්බායි බඩගිනි ඔක්කොම ඔය. දෙයියනේ කියලා මචං ඇල හම්බුණා නා කොහම හරි උඩහට යන්න පුළුවන්. ඇලි ඉවරෙන්න කියලා වැවෙන්නේ. පල්ලෙහාට බහිමුද මචං? මේක ලොකු කන්දක් මං හිතන උඩහට යන්න තියෙනවා. පල්ලෙහාට බහිමු. මාර කන්දක් කොයි මං නැගලා තියෙන්නේ දන්නේ නැතුව. මහන්සි ඔය. දැන් කොහොම හරි පැය විනාඩි 30ක් විතර කැලේ ඇතුලේ. අපරාය දන්න පාරෙම ගියා නම් හරි. දන්න පාරෙන් ගියාම දැන් ඇල දිගේ කෙලින්ම ගියා නම් හරි. ඇලේ වතුරෙන් තමයි උඩින් දාලා ආවා. අද රෑ ඉන්න වෙයිද නැහැ. මට බඩගිනේ වතුර තිබායි ඔක්කොම ඔය. දැන්වත් දෙවියන් බාරය කළා යා. අප්පා දැන් තා පොඩ්ඩක් මහන්සි වෙනවා. මම විනාඩි 10ක විතර මෙතන හිටියා. අම්මා ඉල්ලගෙන කෑවේ පරිප්පුවේ. මේ වගේ වැඩක් වුණාම අයියෝ මට මීට කලින් ජීවිතේ වෙලා නැහැ. අද කම්මැලිකම රුණේ මං අර වතුරෙන් බහින්න කම්මැලිකමට ආව කැලේදී උඩහට. මේ සත්තු වෙන පාරවල් ඔය මේවල කඳන් මැදලා තියෙනවා. මගේ කරුමේ තමයි ඉතින් එහෙම වුණොත් එහෙම. එතන නම් පවුනම් කරලා නැහැ. ඔය බහිනා ඉවරයක් නැහැ නේ. ඇල හම්බෙන්නෙත් නැහැ කැලේ ඉවරෙන්නේ. අම්මා මහන්සි ඔය. ඉල්ලගෙන කෑවේ. ඉල්ලගෙනම කෑවේ. මේ මචං උරු හරලා. අඩේ යනවා හැම පැත්තෙම එක වගේ ඔය.
මට වීඩියෝ එක කට් ගන්න ඉතලා තියෙන්නේ ඔය. වීඩියෝ එකකින් හරි වදේ. වහන්නද? යා මම ඉවර යන්නේ නැහැ නේ ඔය. ඔය ආයෙත් ඇට්‍රේ සද්ද එන අපේනවා. ඇහෙනවනේ? සිස් මට වතුර තිබ්බා අයියෝ ඉන්න බැරි වෙන්නේ. දැන් පැය 3:00ක් විතර. දැන් සත්තුත් වෙන වෙලාව ඔය බලන්න සිස්සේ. යයියා ඉඳලා හරියන්නේ. වැඩේ හරි මචං ඇලේ සද්ද ඇහෙනවා. අම්මෝ දුවගෙන ආවේ ඔය බෑ. කැමරාව පැත්තකින් තියලා නේද? තබන් දුවන ගිහින් පයින් නැලට අම්මට සිහුව කොහොමද වඩින්නේ? අම්මා දවඩින්ගේ වලේ එන ප්‍රපාතයක් කියන්නකෝ. ඇල පේනවා වෙනද? ඇල. අම්මෝ වතුර තිබ්බාත් නෑ ඇලඹුණාද කියලා. අර පේනවනේ ඇල සුදු පාට පේන්නේ. ඒ ඇල ඔයි. අර උඩ හැමුත් වෙනවා. සද්ද කොහොමද අම්මා? මේ බලලා මම පට්ට කන්දන්න ඔය නැගලා තියෙන්නේ. නැගලායි බැස්සා. ඕන රෙද්දක් වෙන්න කියලා ආව ඇරලම් පාගලා. ඉර මාමයි තියෙන මචං මේ හරි මේ දවස්වල ඉර බහින්නෙත් නෑනේ. මං හිතන්නේ දැන් ඇති 3:00ට 3:20ට වගේ ඇති. අම්මෝ බෑගම. අම්මා පට්ට පල්ලම කොයි බහින්න තියෙන්නේ? ලිස්සනවා. මේ වගේ පල්ලව මචං බහිද්දි හරහාට බහින්න ඕන. අම්මෝ මේ ගහ උඩ වැටුනොත් එහෙම එන්නේ නැහැ උඩ. අට වෙල්ල මැරෙන්නේ. කොහෙන්ද බයි? මා කටු මේ ගහිනේ මල්ලන්න බෑ ඔය. ඇල්ලුවොත් ඉවරයි. අම්මා ඔන්න මචං පොට්ටේට ආවා. පැය කොහමද මචං? පැය 3ක විනාඩි 45කට කැලිය ඇතුලේ. අම්මෝ ආයෙනා ජීවිත වගේ මොනඩක් කරන්නේ. ඇලදී ගියා නම් මෙලහට රවටත් ගිහලා ගෙදර ගිහලා ඔය වතුර ටිකක් බොමු. අම්මේ මහන්සිය රෙන්නේ දැන් වතුර බොමු මගේ උකුල හිරෙනවා. දැන් වෙලාව මචං ඇති 4ට විතර. අපි දැන් යා මට බඩගිනින් ඉන්න බෑ. අපි මාළුවෙක් අල්ලගෙන බලමු ෂුවර් එකට. යා ඉස්සරහට. අල්ලලා නැහැ සරමෙන් හරි අල්ලනවාද මාළුවෙක්. යන්කෝ. එන්න මෙතන හොඳයි මචං මාළුවෙක් අල්ලගන්න. කොහොමද දැන් මල්ලන්නේ? සරම් මචං මෙතනට දානවා. ඒකලා අරෙන් මාළුව ඉලවන්න තමයි ඉන්නේ. අරගේ සිත්ති ඉන්නවා ගොඩ.
අපි යද්දි මේ පැත්ත ඊයා. ආ ඇලදි කියන්න ඕනේ. හෝ. මාළුන්ට වඩා හොඳ එකක් තියෙනවා වගේ මචං. මට්ටයෝ ඉන්නවා. යව් මට්ටයෝ. අපි මුන්ටයක් අහුල ගමුද? මුන්ටයක් අහුලන්නේ. අර මාළු අල්ලන්න ගියොත් මචං මේ සරණ කරලා ෂුවර් නෑ මට. ඉන්න බඩු ඉන්න. මටත් එක්ක ඉන්න. දැක්ක මුන්ටයක් අහුල ගම මීට. ඔන්න මචං මුං හම්බුණා. අපි මුන් ටික හදාගම මාළු අල්ලලා ඉන්න ඕනේ. හා? ඒක හොඳයිනේ. ඔන්න මචං දර ටික නම් හරි. හරි වුණා මචං කේස් එකේ තියෙන දර තෙමිල ඔක්කොම ඔය. ඇස්සනේ. මේ හරි පුච්ච ගමු. මෙතන හොඳයි. ඔන්න මචං ලිපේ වැඩේ නම් හරි. දැන් අවුල ගන්න තමයි තියෙන්නේ. තෙමිල ඒකින්ද පොඩ්ඩක් වෙලා ඇයි අවුල ගන්න. මචං උඩරින් වැඩි කරගත්තා. ලිපනම් හරි ඔය පට්ට වැස්සක් එනවා කියන්නකෝ බලන්නකෝ. මාර වැස්සක් එන්නේ ඔය. ලිපනම් අවුලන්නේ ඇවිල්ලා. දැන් මේක පුජන් කාලා වැස්සට කාලේ යන්නත් ඕනේ. මාර කේස් එකද නම් අද නම් එළියට බහපු වෙලාව එච්චර හොඳ නැහැ. මේ බලන්න ලිපා අවුලන්නේ නැහැ. වෙලාවට ගොඩ ගියා. ඔන්න මචං ලිපා අවුලන්නේ නැහැ කොහොමද ඇවිල්ුනේ? දෙයියෝ බලලා. දැන් අපි අර ලීයකට ගහගමු. ඒක හොඳයි නේ. කොයි ගම හර කතනනේ. ඉන්න මචං බහන්න. දේ අरे हो ना मचान हरी एनोने पाला मुना इदन्ने अरे එහෙනම් ගොරවන පට්ට වැස්සක් එන්නේ ඔය අම්මෝ වැස්සොත් නම් ඉවරයි ඈ පුච්චගමු රෑ වෙලා තියෙන්නේ ඊටම වැස්සකුත් වෙනවා මේක ඉර කලින් පුච්ච ගන්න ඕන පුච්චලා කාලය අය නනා හැම ඉන්න බෑ හරියන්නේ නැහැ වැඩි වෙලා පුළන් වුණා නාන ගෙදර ගිහින් නා ගන්න හොඳයියෝ දැන් වැස්ස රවුන ඊට රෑ වෙනවා සත්තුත් එළියට එනවා ඔය වහින්න යන්නේ ඔය හම්බෝ පට්ට ඉදිරි කරුල්ලා තියෙන්නේ මෙන්න මචං බඩු හරි එනවානේ මේ ලිපණ ඇවිල්ලා හොඳට ඒක ඇස්සේ මෙතන
ඉක්මනට කාලේ යන්න ගෙදර. එන්න නැහැ මින්දර. මේ මචං බඩු වෙනවනේ. අවුලක් නැහැ. මොකද? මොකද? 왜? කන්න ගාලා. කන්න ලැජ්ජා වෙනවා කන්න අප්පා. සුපිරිය. තව එකෙක් ඉන්නවා. ආ? අම්මා විකුණ කන්න යනවා. ජම්බෝ මොකද? වහින්න එනවා ඒක. ඒක සුපර්. agak sup ya mereka maru kayak ada yang kamarnya kela podda gaya kana awulan නැහැ නේ ඈ අයියල දුට මගේනේ ඔය යාළුවාගේ නවුලන්නේ කන හරි අහගෙන හරිනේ ඔහොම යන් ඈ අර කක්කා මෙතනලා ඉඳලා මුතරම රෑ වෙලා තියෙනවා මේ දවස්වල මචං අවුලන්නේ නැහැ මම ඉන්නවා හරියද සත්තු වෙනවා පණ්ඩිතා ඉඳලා අවුලක් ගියොත් එම අවුල්නේ ඒකින්ද දෙයියනේ කියලා ඒ වෙලාව හරි මේ පැත්තේ යන්නේ පට්ට කැලයක් තියෙනවා පට්ට කරුවලා තියෙනවා කැලේ ඇතුළේ මිනිස් පොලටක් නැහැ පොල්මන් තමයි හිටියොත් ඉන්නේ මේ බලන්න කොහොම පට්ට කරුවල එయ్యා හම්බෝ අප්පා ඔක්කොම අවුලන්නේ නැහැ වැස්සු තමයි කේස් එක දෙවෙන්ද බෑ මට හෙම්බිරිසාව අම්මා කකුල ලුකුණා කියන්නේ මා අඩිය තියන්න බෑ ඔයි අද ඇවිදලා වැඩි ආයි ඔන්න මචං පාලම යටින් යන්නේ එකපාරක් මේකේ නෑව අපි අම්මා කකුල වහින ඔයි කකුල මේ විලාන්නේ ඕන නම් මචං කනඩාව වැඩක් උන්නේ නැහැ මං එලාවට රැස් රහුණා කියනවා හම්බෝ පට්ට කොයි නෝයි සංකරා මේ තමයි අලින්න පිටුලිය අම්මා පට්ට වැස්සක් වහින්නේ පේනවනේ වහිනවා ඒ টොප් එකට කියන්න වදර දැන් එහෙනම් ආ යන්න උසාරණයි පරිස්සමෙන් ඉන්න ආදරේ ආ වීඩියෝ එකේ හම්බෙමු අප්පා වහිනවා සැපටම වහිනවා සබ්ස්ක්‍රයිබ් කරන channel එක කරනවා ඉතින් ඉක්මනට හරි thank you like එකක් දානවා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දානවා අම්මා එවෙමු එහෙනම් මං ගියා උසාරණයි bye ආදරේ ආ වීඩියෝ එකේ හම්බෙමු වහිනවා සැරට දැන් පාද තියෙන්නේ රැස් ඉවරයි එහෙනම් මම යන්න මුස්සරයි බයි ආදරේ සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න මං ගියා බයි පටි අපිට පේනද අද හාලා තියෙනවා